අයිබෝවන් ඔන්න අපි අදත් ආවා ඔබත් එක්කලා සංක්ෂිප්තකරණය ගැන මීට පෙර විභාගයේ ආපු පොඩි ඡේදයක් ගැන කතා කරන්න. මීට අවස්ථා දෙකකදී මම YouTube නාලිකාවේ ඔබට දාලා තියෙනවා තනි වාක්‍යයෙන් ලිවීම එහෙම නැත්නම් සංක්ෂිප්තකරණය ගැන ඡේද දෙකක්. මම හිතනවා දැන් ඔබට මේ දෙකම නරඹුවා නම් යම් අදහසක් ඒ සම්බන්ධව ඇති කියලා. ඒ නිසා මම නැවත සංක්ෂිප්තකරණය කියන්නේ මොකක්ද කියන කාරණාව ලොකුවට කියන්න යන්න ඕනේ නෑ මං හිතන්නේ. මම මේ ඡේදෙත් තෝරාගත්තේ මීට කලින් විභාග ප්‍රශ්න පත්‍රයක ආපු ඡේදයක්. අපි දන්නවා සංක්ෂිප්තකරණය කියන්නේ දෙන ලබන ඡේදයේ අන්තර්ගතය හරය අරන් තනි වාක්‍යයකින් ලියන එක. මේත් එක්කම මම ඔබට කිව්වා මීට කලින් තව ප්‍රශ්නයක් එනවා. ඒ තමයි කළු පද විවරණයක් අපි කියව නැත්නම් පරිකථා සැපයීම එහෙම නැත්නම් පදාර්ථ නිරූපණය කියලාත් ඒකට කියනවා. නමුත් මම ඒක මේකට ඇඳගත්තේ නෑ. මම ඊළඟ වීඩියෝයෙන් ඔබත් එක්කලා කළු පද විවරණය ගැන කතා කරන්න. හරි. දැන් අපි මේක කියවලා මේකේ අන්තර්ගතය තනි වාක්‍යයකින් ලියමු. මේක කියනවා විභාග ශාලාව තුළ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව සිටිය යුතුය. අයිනම් කතා බහ කරන්න මොකවත් කරන්න බෑ, නිශ්ශබ්දව ඉන්න ඕන. මොනම කාරණයක් නිසාවත් විභාග ශාලාව ඇතුළතදී විභාග ශාලාවේ කාර්ය මණ්ඩලයේ කෙනෙකු හැර විභාග ශාලාව ඇතුළත සිටින කෙනෙකු හෝ ඉන් පිටත සිටින කිසිවෙකු සමග මොනයම් කරුණක් නිසාවත් කතාබස් කිරීමක් හෝ පණිවිඩ හුවමාරු කර ගැනීමක් හෝ විනත් අන්දමේ ගනුදෙනු කිරීමක් හෝ සම්පූර්ණයෙන් තහනම්ය කියලා. මම ඔබට යෝජනා කරනවා මෙන්න මේ කෑල්ල ඕනේ නෑ කියලා. මට කියන්න ඔබ එකඟයිද කියලා. ඇයි දැන් මම මේ කෑල්ල ඕනේ නෑ කියන්නේ? බලන්නකෝ ඕගොල්ලෝ මේකේ තියෙන පළවෙනි වාක්‍යය. පළවෙනි වාක්‍යයෙන් මොකක්ද අපිට කියන්නේ? අපිට කියන්නේ විභාග ශාලාවේ නිශ්ශබ්දව ඉන්න ඕන. කතා කරන්න එපා කියලා. මේ බලන්නකො මම මේ කපලා අයින් කරන කෑල්ලෙත් ඒකම නෙමෙයිද නැවත කියන්නේ. උඩින් කියනවා විභාග ශාලාව තුළ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව සිටිය යුතුයි. හරි, කතා කරන්න බෑ. දැන් මෙතනත් කියන්නේ කාර්ය මණ්ඩලයේ කට්ටියත් එක්ක වෙන කට්ටියත් එක්ක මොනම හේතු කාරණාවක් නිසාවත් කතා බහ කරන්න එපාලු. ඉතින් කලින් කියපු කාරණාව මම නැවත කියනවා කොහොමද අපි නිශ්ශබ්දව ඉන්න ඕන කියලා. ඒ නිසා අපි සංක්ෂිප්තකරණයේදී තනි වාක්‍ය ලිවීමේදී එකම කාරණාව නැවත නැවත කියනවා ගන්නෙ නැහැ. ඒ නිසා පළවෙනි කාරණාවමයි මෙන්න මෙතන විග්‍රහ කරන්නේ. මම එකක් අයින් කරන්නම්. අපිට තියෙන එක කාරණාවයි ගන්න. මොකක්ද අන්තර්ගතය? විභාග ශාලාවේ නිශ්ශබ්දව ඉන්න ඕන. විභාග ශාලාවේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්න ඕන. හරි, රයිට්. බලන්න ඊට පස්සේ මොකක්ද කියන්නේ කියලා. යම් කිසි අධිසුවමනාවක් සඳහා කිසියෙකු සමග කතාබස් කිරීමක් ආදියක් අවශ්‍ය වුවහොත් ප්‍රථමයෙන් ඒ සඳහා විභාග ශාලාධිපතිගේ අවසරය ලබා ගත යුතුය. මට කියන්න මෙන්න මේ කෑල්ල ඕනේ නැද්ද? අපේ තනි වාක්‍යයට මේ කෑල්ල ඕනේ නැද්ද? අර ගණන් ඕන අවුලක් නැහැ. විභාග ශාලාවේ නිශ්ශබ්දව ඉන්න ඕන. මං අහන්නේ මේ කෑල්ල ඕනේ නැද්ද? මේ කෑල්ල ඕන. මේ කෑල්ල ඕන. අදාළ අන්තර්ගතයේ තිබිය යුතුයි අපි ලියන තනි වාක්‍යය. එහෙම නැතුව ලියන්න බෑ. මේකේ කාරණා දෙකයි තියෙන්නේ. එකක් තමයි විභාග ශාලාවේ නිශ්ශබ්දව ඉන්න ඕන. හැබැයි හදිසි කාර්යයක් නම් ඊට පෙර මොකද කරන්න ඕන? විභාග ශාලාධිපතිගේ අවසරය ලබා ගන්න ඕන. එහෙනම් මේ විභාග ශාලාව තුළ නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතු අතර හදිසි අවස්ථාවකදී ශාලාධිපතිගේ අවසරය ලබා ගත යුතුය. ඔන්න ඔය වගේ උත්තරයක්. ඔබ මගේ උත්තරේම ලියන්න එපා. ඕන් ඔය අන්තර්ගතයේ තියෙන්න ඕන. මොකද අන්තර්ගතේ කාරණා දෙකයිනේ. එකක් විභාග ශාලාව තුළ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්න ඕන. දෙක හදිසි අවස්ථාවක් තියෙනවා නම් ඊට පෙර ශාලාධිපතිගේ අවසරය ගන්න ඕන. ඔන්න ඔය කාරණා දෙක ගලපලා ඔබ මනා තියුණු තනි වාක්‍යයක් නිර්මාණය කරන්න. මේක කරන්න ලියන්නම තමයි වැඩේ සෙට් වෙන්නේ. ඒ නිසා මේවා 3 4 5 10 15 ලියන්න. එතකොට ඔබට තේරෙවි යකෝ 20 දිහා යද්දී හරිද? මේක එකපාරයි දෙපාරයි කියවන්න ඕන. මෙන්න මේ පොයින්ට් ටික අරන් මේක ලිව්වා නම් හරි කියලා හැඟීමක් ඔබට මේනවා. අවබෝධය කියන්නේ එහෙම එකක්. මේක කලපුරුද්ද මතමයි ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. හරිද? සාමාන්‍ය දෙනින් වගේ කටපාඩම් කරලා බෑ. තියෙන උත්තරේ බලන් ඉඳලා බෑ. ඔබම ලියලා ටිකක් අත්දැකීම් ගන්න ඕන. හරිනේ? රයිට්. එතකොට මම ඊළඟ දවසේ ඔබත් එක්කලා මේකත් එක්කලා එන්න කළුපද විවරණය කතා කරන්න. හරිද? එහෙම නැත්නම් අපි ඒකට කියනවා පරිකථා සැපීම. එහෙම නැත්නම් පදාර්ථ නිරූපණය අපි එහෙම කියනවා. හරි? රයිට්. එතකොට ඔන්න
මම මේ වගේ ඡේද 3ක් ඔබත් එක්ක මීට පෙර කතා කරලා තියෙනවා YouTube නාලිකාවේ පොඩ්ඩක් බලන්න ඔබ. මම තව දවසක ඔබව හම්බෙන්නම් මේකත් එක්කලා කළු පද විවරණය කියන කාරණාවේ සිද්ධාන්තය ඔබත් එක්ක කතා කරන්න. අපි තවත් දවසක හම්බෙමු.